දෝව කාසල් එක ගැන කරන දෙවෙනි වීඩියෝ එකෙන් මම ඕගොල්ලන්ට තවත් සැඟවුණු සහ රසවත් දේවල් ගේන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ මම ඇතුල් වෙන්න යන්නේ කෞතුකාගාරයටයි. මෙතන පෙන්නන වීඩියෝ දර්ශන වලින් සහ කරන්න තියෙන ක්‍රියාකාරකම් කිරීමේ ඒ කාලේ මෙම කෞතුකාගාරයට ඇතුළු වුණාම මට දැනුනේ දෝව කාසල් එක තුල ජීවත් වුණායයි යන හැඟීම. මෙතෙන්ට ආවාම දුන්නෙන් ඉලක්කයට විදින්න පුළුවන්. කෞතුකාගාරයෙන් එළියට ආවහම දකින්නට ලැබෙන්නේ යුද බටයන් නවාතැන්ගෙන සිටි ස්ථාන. මේ තියෙන්නේ ඒ අයගේ භාවිතය වෙනුවෙන් ජලය එක් රැස් කරගත්ත තැනක්. දෙවිනි හෙන්රි රජතුමාගේ කාලේ මෙම තාම දියුණු ආරක්ෂිත උපක්‍රමය භාවිතා කරා ඇතුළත මාලිගාව ආරක්ෂා කරන්න. මේකෙදි සිදුවෙන්නේ උස ස්ථානයක සිට සතුරා එල්ල කරන ප්‍රහාර මුළුමනින්ම වළක්වා ගැනීමට හැකිවීමයි. දැන් මම ඊළඟට යන්නේ දෝව කාසල් එකේ යුද බටයන් යුද පුහුණු වුණු ස්ථාන සහ ඒ අය භාවිතා කළ යුද උපකරණ සහ සංචාරකයන් වන අපටත් කරන්න පුළන් පොඩි ක්‍රියාකාරකම් තියෙන තැනක් බලන්න. එහෙනම් අපි එතෙන්ට යමු. මේ තමයි දෝව කාසල් එකේ තවත් වැදගත් ආරක්ෂිත උමම් මාර්ගය ස්පර් ටනල්. මේ ටනල් එක භාවිතයෙන් මාලිගාව ඇතුළත ඉන්න සොල්දාදුවන්ට පොළොව යටින් ගිහින් ඉදිරිපස ඉන්න සතුරන්ට සර්ප්‍රයිස් ඇටැක් එකක් දෙන්න යොදාගත්ත ස්ථානයක් මේක. එංගලන්තයේ බොහෝ සැඟවුණු තැන් සැඟවුණු රහස් මම මේ ලිපි කියවලා UK චාරිකාවෙතින් ඕගොල්ලන්ට අරගෙන එනවා. මිනිස්සු 100 ගාණක් එකතු වෙලා මේ ලණුව අදලා කිලෝ 10ක් බර යකඩ බෝල හෝ ගිනි දැල්ලුණු ලී බෝල මේ උපකරණයෙන් ඈතට විසි කරනවා. ඈත ඉන්න සතුරා සමූහ ලෙස විනාශ කරන්න මේක භාවිතා කරලා තියෙනවා. බලන්න ඕගොල්ලන්ටත් බෝලයක් මේකෙන් මාලිගාවට විදින්න පුළුවන්ද කියලා. ඊළඟට මම ගියේ දුනුආයන් හිටපු තැනක් බලන්න. මේ පොඩි කවුළුවෙන් ඈත ඉන්න සතුරට දුනු ඊතල විදලා මරලා තියෙනවා. මෙතනට ආවහම තවත් බොහෝ යුද උපක්‍රම සහ සැඟවුණු දේවල් දැක බලා ගන්න පුළුවන්. ඔබටත් සතියන්තයේ නිවාඩුවක් තියෙන වෙලාවක මේ ඉතිහාසගත දෝව මාලිගාව බලන්න ඉන්න. මාලිගාවේ ඉදිරිපස කොටසේ සටන් ඇවිලුණු වෙලාවක පිටුපස කොටසෙන් ඇතුල්වීම සහ පිටවීම සඳහා භාවිතා කරපු රහස් දොරටුවක් තමයි මේක. දැම්මම යන්නේ ඇවරාංචස් ටව එක තිබ්බ තැනට. මේක ඉතා දියුණු ඉදිකිරීම. බිත්ති දෙකක් යාවන ස්ථානයේ තමයි මේ ටවර එක හදලා තියෙන්නේ. අංශක 270ක් විතර ප්‍රමාණයක් දුනු ආයන්ට ආවරණය කරන්න පුළුවන්. දැන් මම යන්නේ කාලතුවක්කු පිහිටවලා තිබුණු තැන් බලන්න. ඈත විශාල භූමි ප්‍රදේශයේ හිටපු සතුරන්ට මේ කාලතුවක්කු උණ්ඩ 100 ගාණක් විදින්න ඇති. ඔයගොල්ලොත් මේ වීඩියෝ වලට කැමති නම් ලයික් එකක්, කමෙන්ට් එකක්, සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න.